තිරිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයේ ඉන්දියාවට ලබා දෙනවාය කියන පදනමින් තෙල් සංස්ථාවේ නැවත වැඩවර්ජනයක් දියත් කිරීමට මහින්ද රාජපක්ෂ මහත්තයාට හිතවත් වෘත්තීය සමිතිය පියවර ගමින් තිබෙන බව වාර්තා වෙනවා. ඒකට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතියලත් සහාය ලැබෙනවාය කියා තමයි තොරතුරු පළ වෙන්නේ. පළමුවෙන්ම කියන්න ඕනේ මේ තිරිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීමේ යෝජනාවක් කවුරුවත් කොහෙවත් කතා කරලා නැහැ. දැනට සාකච්ඡා කරලා තිබෙන්නේ ඉන්දියානු ඔයිල් සමාගම දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකයි. ඒ ඉන්දියානු ඔයිල් සමාගම දැනටමත් ශ්‍රී ලංකාවේ තෙල් බෙදා හරින CPSTL සමාගම නැමැති සමාගම හරහා CPC ආයතනය නොහොත් තෙල් සංස්ථාව සමග ඒකාබද්ධ ව්‍යාපාරයකට එකතු වෙලා අවසන්. එක වර්ෂ 2002දී සිද්ධ වුණේ. මෙහි තියෙන බරපතලම විහිළුව නම් ඉන්දියාවෙන් තෙල් ටැංකි බේරගන්න කතා කරන මහින්ද රාජපක්ෂ මහත්තයා 2013 මැයි මාසෙදී එයාගේ ආර්ථික කටයුතු සහ මුදල් අමාත්‍යාංශ ලේකම් PB ජයසුන්දරව යවනවා ඉන්දියාවට. PB ජයසුන්දර ඉන්දියාවට යන්නේ කැබිනට් මණ්ඩලයේ හෝ වෙනත් ආයතනයක කිසිම අනුමැතියකින් තොරව පොරොන්දුවක් ඉන්දියාවට ලබා දෙන්නයි. ඒ පොරොන්දුව ද හින්දු පුවත්පතේ පළ වෙනවා. ඒ වගේම ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ වෙනවා 2013 මැයි මාසේ 27 වෙනිදා දාතමින්. මොකද්ද එහි කියන්නේ? එහි කියන්නේ මොකද්ද? IOC ඒ කියන්නේ ඉන්දියානු ඔයිල් සමාගම සිලෝන් පෙට්‍රෝලියම් ඒ කියන්නේ තෙල් සංස්ථාව set to form a JV. තෙල් සංස්ථාවත් IOC ආයතනයත් එක්කහුව වෙලා ඒකාබද්ධ සමාගමක් පිහිටවන්න යනවා කියන එක තමයි ඒ හින්දු පුවත්පතේ ප්‍රධාන තේමාව හැටියට ඒ ප්‍රවෘත්තියේ පළ වෙන්නේ. එහි කියවෙනවා Indian Oil Corporation IOC and Ceylon Petroleum Corporation CPC are set to form a joint venture for taking up various initiatives in the oil and gas sector, including supply of LNG to Sri Lanka by Petronet LNG Limited to feed power plants in that country. ඒ වගේම කියනවා the decision to form joint venture was taken following meeting between Petroleum Secretary Vivek Rai and the Ministry of Finance and Planning and Secretary Ministry of Economic Development Sri Lanka PB Jayasundara recently. Seeking to put the cooperation in the oil and gas sector on the fast track, the government has asked IOC to formalize proposal within this month and submit the same to CPC to facilitate further discussion කියලා. එතකොට මේ ක්‍රියාවලිය මගින් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් ක්ෂේත්‍රයේ LNG ඇතුළුව IOC සමාගමත් එක්ක එකඟතාවයක් ඇති කරගන්න තමයි PB ජයසුන්දර මහත්තයා යන්නේ. මේ එකඟතාවය කිසිම අවස්ථාවක අපේ කැබිනට් මණ්ඩලයටවත් වෙනත් ආයතනයකටවත් ඉදිරිපත් කළා නැහැ. ඒක නිසා අපි වහාම ඉල්ලා හිටිනවා මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහත්තයාට PB ජයසුන්දර 2013 මැයි මාසේ ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා කරපු ඒවා සාකච්ඡා සටහන් දුන් පොරොන්දු මොනවද? තිරිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සහ තෙල් ගවේෂණය සහ නිපදවීම සම්බන්ධයෙන් ඒ වගේම ශ්‍රී ලංකාවට ද්‍රව වායු හඳුන්වා දීම සම්බන්ධයෙන් සහ තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් වෙච්ච සාකච්ඡා මොනවදයි කියලා රටට හෙළි කරන්න කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි මේ අවස්ථාව අවධාරණය කරනවා මේ තෙල් ටැංකි 1961 ඉලංගරත්න මහත්තයා මේවා ජනසතු කිරීමෙන් පස්සේ සිද්ධ වුණේ මේවායේ තෙල් ගබඩා කරලා තිබිච්ච බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් ආයතනයේ ෂෙල් සමාගම ඇතුළු ජාත්‍යන්තර ආයතන සියල්ලම පාහේ මේ ටැංකි සංකීර්ණයේ තිබිච්ච ටැංකි පද්ධතිය සිංගප්පූරුවට රැගෙන යාම. එහෙම ගියයි කියලා සිංගප්පූරුව එංගලන්තයට බිලි වුණෙත් නැහැ. සිංගප්පූරුව නෙදර්ලන්තයට හෝ ඇමරිකාවට බිලි වුණෙත් නැහැ. සිංගප්පූරුව ලෝක තෙල් හා ගෑස් සැපයීමේ මධ්‍යස්ථානය බවට පත් වුණා. ලංකාවට ඒ දැනට පත්වෙන්න තිබිච්ච අවස්ථාව අහිමි වෙලා අපේ තෙල් ටැංකි සංකීර්ණය කැලෑවට ගොදුරු වෙලා අද යකඩ කපන්නන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා තියෙනවා. ඔය සද්ද නගා රට ජාතිය ගැන කතා කරන කිසිම දේශප්‍රේමී වෘත්තීය සමිතියක් ඒ කැලෑව එලි කළ තෙල් ටැංකි බේර ගැනීමට එකම මෙහෙවරක්වත් පහුගිය අවුරුදු 55 ඇතුළත කළා නැහැ. ඒ වගේම මේ රජය බලයට පත් වෙලා තියෙන්නේ ජාතික සම්පත් විදේශිකයන්ට විකුණන්න නෙවෙයි. නමුත් විදේශ ආයෝජනත් එක්ක මේ තෙල් ටැංකි සංකීර්ණය විධිමත්ව
සියලු දෙනාගේම වැදගත් යෝජනා එක සංවර්ධනය කරන්න පුළුවන් නම් ඒක මේ රටට ඉතාම වැදගත් වෙනවට කිසිම සැකයක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම තෙල් සංස්ථාවේ අයිතිය තහවුරු කරගනිමින් තෙල් සංස්ථාවටත් සහභාගී වෙන්න පුළුවන් විදිහට අන්තර්ජාතික තෙල් වෙළඳාමට ඇතුල් වෙන්න පුළුවන් විදිහට ඒ වගේම අන්තර්ජාතික තෙල් හා ගෑස් වෙළඳාමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමට අපට මේ තෙල් ටැංකි සංකීර්ණය යොදා ගන්න පුළුවන්. ඒ සඳහා විද්වත් ක්‍රියාවලියක් මගින් සුවිශේෂී ආයෝජනයක් මගින් තෙල් සංස්ථාවේ ශක්තිය තොදවගෙන කටයුතු කරනවා මිසක් රාජ්‍ය විරෝධී මේ ඊනියා වෘත්තීය සමිති කල්ලි කණ්ඩායම් වලට යට වෙන්න අපේ රජය සූදානම් විය යුතුත් නැහැ. මේ රටේ ජනතාව විශේෂයෙන්ම සූදානම් විය යුතුත් නැහැ. අපේ දරුවන්ට බේත් ලබා ගන්න තියෙන අයිතිය, අපේ දරුවන්ට අපට මහපාරේ යන්න තියෙන අයිතිය, මෝටර් සයිකලයකින්, ත්‍රී වීල් එකකින්, මෝටර රථයකින්, බස් රියෙන්, දුම් රියෙන් යන්න තියෙන අයිතිය මේ දේශපාලන මතවාද වලින් උම්මත්තක වෙච්ච ලදරු වලිප්පුව වැළඳිච්ච වෘත්තීය සමිතිකාරීන්ට බිලි දෙන්න හැකියාවක් නැහැ. විධිමත් සාකච්ඡාවකින් තෙල් සංස්ථාව කොහොමද මේවා සංවර්ධනය කරන්න කියන එක අපිට කරන්න පුළුවන් නම් ඒක තමයි රටට කළ යුතු දේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා වහාම පී.බී. ජයසුන්දර 2013 මැයි මාසයේ ඉන්දියාවට ගිහිල්ලා කරගත් එකඟතා රටට හෙළි කළ යුතුයි. තෙල් සංස්ථාවේ සේවකයන් කුලප්පු කළා තමන්ගේ පහත් දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීමට පළමු.